ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුල්ම ටෙස්ට් තරඟය අපි පැරදුනානේ. ඉන්දියාවේ පොඩි කොල්ලෙක් වෙන ජයිස්වාල් ඇවිල්ලා දික්කාට ටෝක් එකක් දැම්මා. දික්කාගේ ෆුල් ෆෝකස් එකම අවුල් වෙලා ගියා. ජයිස්වාල් මෙන්න මෙහෙම කිව්වා. දික්වැල්ල අපිට මොනාහරි දෙයක් කරලා පෙන්වන්න. අර පැත්තෙන් හයක් ගහන්න. එතකොට දික්වැල්ල නෑ මට ඔයාලා තරම් හයියක් නෑ එහෙම ගහන්න. එතකොට අය ජයිස්වාල් කියනවා නෑ ඔයාට පුළුවන්. පළවෙනි මේ ඔයා අපට හයක් ගහලා පෙන්නුවෙත් නෑනේ දැන් ගහමු. එතකොට දික්වැල්ල කියනවා මම අද හයක් ගැහුවොත් ඔයාලා මාව IPL සෙල්ලම් කරන්න ගන්නවද කියලා. එතකොට ජයිස්වාල් ආයෙත් කියනවා ඔව් අනිවාර්යෙන්. ඔයා අද ගහලා පෙන්නුවොත් මම සංගයික කතා කරලා අනිවාර්යයෙන්ම ඔයාව ඊළඟ IPL එකට ගන්නවා. එතකොට දික්වැල්ල කියනවා ඇත්තනම ස්තුතියි. ඊළඟ බෝලෙටම වැඩ කියලා පෙන්නන්න හයක් කෙලින්න ගිහින් අරුගේ ලනුව සම්පූර්ණයෙන්ම ගිලලා නිකන් අවුට් වෙලා ගියා. ඕක තමයි කියන්නේ ලේ දෙන්න පුළුවන් වුණාට මොලේ දෙන්න බෑ කියලා.